ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේ දෙකේ මැද මෙහෙම නමලා හොයාගත්තට පස්සේ අපි බෝ එකක් තියෙන විදිහට හායි ළමයි, ඔයගොල්ලෝ හොඳින් ඇති කියලා හිතනවා. මගේ පරණ පාඩම් බලන්න ඇති කියලාත් හිතනවා. එතකොට අපි අද යන්නේ සිංගල් ක්‍රොෂේ පාඩම ඉගෙන ගන්න. ඒ කියන්නේ තනි පිට පිරවිල්ල. එතකොට පාඩමත් එක්ක මෙන්න මේ වගේ ලස්සන බෝ එකක් කරන්නේ කොහොමද කියලාත් අපි ඉගෙන ගන්නවා සිංගල් ක්‍රොෂේ වලින්. ඒ කියන්නේ ඔයගොල්ලෝ තනි පිට පිරවිල්ල පාඩම ඉගෙන ගන්නකොටම ඔයාලට මේ වගේ ලස්සන බෝ එකක් කරගන්න පුළුවන්. එතකොට මේ වගේ බෝ එකක් ඔයාලට hair clips වලට hair band එකකට වගේ එක්ක ඇඳුමකට වගේ පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ චූටි bands ගොඩාක් එකතු කරලා ඔයාට පැක් එකක් විදිහට අපේ වෙළඳපොළට හඳුන්වා දෙන්න පුළුවන්. මෙතන ලස්සන pearl එකක් අල්ලන්න පුළුවන්. ඒ වගේ ඔයාට නිර්මාණශීලී ඕනම දෙයක් කරන්න පුළුවන් වෙන විදිහට තමයි අපි අද සිංගල් ක්‍රොෂේ පාඩම කරන්නේ. එහෙනම් අපි බලමු කොහොමද කරගන්නේ කියලා. එතකොට මේවැයි මූලික පාඩම් ටික, ඒ කියන්නේ ස්ලිප් නෝට් එක, චේන් එක, ඒ මූලික පාඩම් වල ලින්ක්ස් මම ඔයගලන්ට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඒ වගේම ඔයා මේ වීඩියෝ එක බලන්නේ Facebook page එකේ නම් මම ඔයගලන්ට YouTube link එක දාන්නම්. ඔයා බලන්නේ YouTube page එකෙන් නම් මම ඔයගලන්ට Facebook page එක දාන්නම්. ඒකේ ඔයගලන්ට notes එක්කම හැම දෙයක්ම බලා ගන්න පුළුවන් වෙන නිසා. හරි, අපි එනම් පාඩමට යමු. හරි, මම අරන් තියෙනවා මිල්ක් කොටන් බෝල් බෝල් එකක් එක්ක 3mm හූක් එක. හරි, දැන් ඔයගොල්ලෝ දන්නවා ස්ලිප් නොට් එක කොහොමද ගොතන්නේ කියන එක. ස්ලිප් නොට් එක කරන්නේ කොහොමද? මෙන්න මේ විදිහට යාන් එක කටුව වටේට ගත්තා. මෙන්න මෙහෙම යාන් එකකින් අපි ස්ලිප් නොට් එක නිර්මාණය කරගන්න. මෙතනින් පස්සේ අපි කරන්නේ චේන් එක. එතකොට චේන් එකේ අපි ගණන් කිරීමක් සිදු කර ගන්නවා. ඒ ගණන් කරන චේන්ස් ප්‍රමාණය මතක තියාගන්න ඕනේ. අපේ ඉදිරි ගෙතුම් වලට අපිට හරිම වැදගත් වෙනවා. හරි. ඔන්න මම මෙතනින් ඉඳන් දැන් චේන්ස් පටන් ගන්න යන්නේ. එතකොට චේන් එක දාන්නේ මෙන්න මෙහෙම යාන් එක කරකවලා මෙන්න මෙහෙම. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. මේ චේන් එකම පරතරයෙන් තමයි ගන්න ඕනේ. 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි. මෙන්න මේ විදිහට අපි චේන්ස් 18ක් ගත්තා. එතකොට මේ චේන්ස් 18 ගත්තේ මම මෙන්න මේ මට බෝ එක ඕන දිග ප්‍රමාණයට. මෙන්න මෙහෙම දිග ප්‍රමාණයට. ඔයාට බෝ එක ඕනේ මීට වඩා චූටියට නම් ඔයා කරන්න ඕනේ මීට වඩා චේන්ස් අඩුවෙන් ගන්න ඕනේ. ඊට පස්සේ මම උඩට ගොතාගෙන යන පේලි ප්‍රමාණය මේ චේන් එක මේ බෝ එකේ මේ පැත්තේ මහත. එතකොට ඒකත් ඔයාට පොඩි කරන්න ඕන නම් පේලි අඩුවෙන් ගොතන්න ඕනේ. ඊට වඩා ලොකුවට ඕන නම් පේලි වැඩියෙන් ගොතන්න ඕනේ. බෝ එකෙත් එහෙමයි. මේ දිග පැත්තත් මේ පැත්තට ඔයාට තව ලොකු බෝ එකක් කරන්න ඕන නම් ඇඳුමක පිටිපස්සකට වගේ බෝ එකක් නම් මීට වඩා චේන්ස් පේලි ප්‍රමාණයක් ගොතන්න ඕනේ. අපි එතකොට දැන් තනිපිට පිරවිල්ල තමයි ඉගෙන ගන්න යන්නේ. දැන් ඔයා මෙතන චේන්ස් 18ක් ගෙතුවා. 18න් අපි තනිපිට පිරවිල්ල යන්නේ එක සිංගල් ක්‍රොෂේ එකක්නේ තනිපිට පිරවිල්ල. එතකොට අපි මෙතනින් කරන්නේ අපි මේ චේන් එකකින් එක පළවෙනි අන්තිමටම ගොතපු චේන් එක අතාරිනවා. මේ චේන් එක අතෑරලා ඊට පස්සේ තියෙන චේන් එකේ බෑක් ලූප් එකට තමයි අපි ගෙතුම කරන්නේ. එතකොට මෙන්න මෙහෙමයි අපි තනිපිට පිරවිල්ල කරන්නේ. මුලින්ම අපේ මෙන්න මෙතන කටුවේ තියෙන එකට අපි කියනවා වර්කින් ලූප් එක කියලා. වර්කින් ලූප් එක කටුවේ තියෙද්දී අපි පළවෙනි චේන් එක අතෑරලා දෙවෙනි චේන් එකේ බෑක් ලූප් එකට මෙන්න මෙහෙම කටුව දාලා අපේ වර්කින් යාන් එක, ඒ කියන්නේ අපි මෙතන වැඩ කරගෙන යන යාන් එක, වර්කින් යාන් එක මෙන්න මෙහෙම කටුවේ පටලවලා මෙන්න මේ බෑක් ලූප් එකෙන් මෙහෙම ආපස්සට ගන්න. බෑක් ලූප් එකෙන් මෙන්න මෙහෙම ආපස්සට ගන්න. එතකොට ඔයා මෙතන කටුවේ ලූප් දෙකක් හැදෙනවා. මෙන්න මේ ලූප් දෙක මෙන්න මෙහෙම ආයි අපි වර්කින් යාන් එක පටලවලා
මෙන්න මෙහෙම කටුවෙන් පන්නන එක තමයි කරන්නේ. මේකට තමයි අපි තනිපට පිරවිල්ල කියලා කියන්නේ. ඒ කියන්නේ අපි ලූප් දෙක එකපාරකින් පුරවන එකට තමයි තනිපට පිරවිල්ල කියලා කියන්නේ. දැන් අපි ඊට පස්සේ ගෙතුමට යමු. ඊට පස්සේ ගෙතුමේ තියෙන්නේ ඊට පස්සේ තියෙන චේන් එකට. මෙන්න මේ තියෙන ලූප් එකට තමයි අපි ඊට පස්සේ ගොතන්නේ. එතකොට කටුව මෙන්න මේ විදිහට මෙන්න මේ ලූප් එකෙන් දැම්මා. මෙන්න මෙහෙම අපේ working loop එකේ working yarn එකෙන් මෙන්න මෙහෙම loop එකෙන් ආපස්සට yarn එක ගත්තා. අපේ කටුව එතකොට මෙන්න මෙහෙම loop දෙකක් නිර්මාණය වෙනවා. එන්න ඒ loop දෙක මෙන්න මෙහෙම කටුව පටලවලා මෙන්න මේකෙන් මෙන්න මෙහෙම පන්නන්න ඕනේ. මේකට තමයි අපි එතකොට single crochet එක කියලා කියන්නේ. එතකොට ඊළඟ චේන් එකටත් ඒ විදිහමයි මෙන්න මේ චේන් එකට මේ චේන් එකේ මෙන්න මේ බෑක් ලූප් එකට මෙන්න මෙහෙම කටුව දැම්මා. මෙහෙම yarn එක මේකේ පටලවල මේ පැත්තට ගත්තා. ඊට පස්සේ මෙන්න මේ විදිහට කටුවෙන් single crochet එක කරා. ඔය විදිහට මේ පැත්තට තියෙන chains අපි ඔක්කොම 18ක් ගෙතුවා. 18න් අපි පළවෙනි chain එක අතෑරියා. එතකොට මේ පැත්තට තව ඔයා 17ක් ගොතා ගන්න ඕනේ. 17ම ගොතන්නේ මේ විදිහටම මෙන්න මේ තියෙන back loop වලට. මෙහෙම මේ back loop වලට තමයි ගොතන්න ඕනේ. හිමීට පරිස්සමෙන් ගොතන්න වූල් අර මේකේ අර දෙකට බෙදිලා වගේ තියෙන සමහර වූල් වල පැටලෙන්න පුළුවන් කටුව මේ විදිහට මෙන්න මේ විදිහට. එතකොට ඔයා අවසාන චේන් එකට වෙනකන් අපි සිංගල් ක්‍රොෂේ ගොතා ගන්න ඕනේ. එතකොට ඔයා සිංගල් ක්‍රොෂේ ප්‍රමාණය ගණන් කරලා බලන්න. අපි චේන්ස් ප්‍රමාණයෙන් මෙතන එක චේන් එකක් අතෑරියා 17යි. එතකොට සිංගල් ක්‍රොෂේ 17ක් මේ පැත්තට ඔයාගේ තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි ඊළඟ පේලියට යන්න හදන්නේ. ඊළඟට පේලියට යන සාම්ප්‍රදායික ක්‍රමයක් තියෙනවා. ඒක තමයි ගොඩක් දෙනෙක් දන්නවා මෙතනට චේන් එකක් දාලා මේක අනිත් පැත්ත හරවලා ගොතයාගෙන යන එක. මම ඔයගලන්ට කියලා දෙන්නම් එහෙම චේන් එකක් දාන්නේ නැතුව වෙනත් ක්‍රමයක්. එතකොට ඒකට චේන් එක දාන්නේ නැහැ. ඔයා මේ අන්තිම තැන වෙනකන් ගොතලා මෙන්න මෙහෙම අන්තිම තැනට එනකන් ගොතලා මෙතන පොඩ්ඩක් මෙන්න මේ ලූප් එක උස්සන්සලා මෙන්න මෙහෙම ගෙතුම අනිත් පැත්තට හරවන්න. අනිත් පැත්තට හැරෙව්වහම මෙතන ඔයාගේ ගෙතුම දැන් චුට්ටක් මෙහෙම ඉස්සිලා තියෙන්නේ. මෙන්න මේ මෙතන තියෙනවා චේන් එකක්. ඔයගලන්ට පේනවා මෙන්න මෙතන තියෙනවා පොඩියට හැදිච්ච චේන් එකක්. ඒ කියන්නේ ඔයා මේ පැත්තේ අවසාන කරපු චේන් එක තමයි මේ තියෙන චේන් එක කියලා කියන්නේ. ළමයි ඔයගොල්ලෝ මේ සිංගල් ක්‍රොෂේ ටික හැදුවට පස්සේ මේ උඩ හැදෙන චේන්ස් මෙති ෆ්‍රන්ට් ලූප් එකයි බෑක් ලූප් එකයි එකතු වෙලා මෙන්න මෙතන චේන් එකක් නිර්මාණය වෙනවා. එන්නේ එක. එතකොට මේ පැත්ත හැරෙව්වහම ඔයාලට පේනවා මෙන්න මෙතන ඒ වගේ චේන් එකක් තියෙනවා. මේ ලූප්ස් දෙක එකතු වෙලා චේන් එකක්. අන්න ඒ චේන් එකකින් මෙන්න මේ විදිහට කටුව දාලා මෙන්න මෙහෙම මෙතන අපි සිංගල් ක්‍රොෂේ එකක් නිර්මාණය කරනවා. එතකොට ආයෙ අලුතෙන් අපි චේන් දදා උස්සන්නේ නැහැ. මෙතන කෙලින්ම සිංගල් ක්‍රොෂේ එකක්. ඊට පස්සේ මෙන්න මෙතන මේ ඊළඟ චේන් එක එතනටත් මෙන්න මෙහෙම සිංගල් ක්‍රොෂේ එකක් කරනවා. ඔය විදිහට මේ තියෙන චේන්ස් ටිකට ඊට පස්සේ මෙන්න මේ චේන් එකට මෙන්න
මෙන්න මෙතන චේන් එකට. එතකොට මේ චේන් එකේ අපි මෙහෙම එක ලූප් එකකට නෙමෙයි මෙන්න මේ ලූප්ස් දෙකටම කටුව දාන්න ඕනේ. මේ ලූප්ස් දෙකටම කටුව දාන්න ඕනේ. එතකොට තමයි අපි චේන් එකට ගොතනවා කියලා කියන්නේ. ලූප්ස් එකකට දාලා ගොතන ක්‍රමයක් මම ඔයගලන්ට ඉස්සරහා පාඩම් වල අරන් එන්නම්. එතකොට මේ අපි දැන් කරන පාඩම ලූප්ස් දෙකටම ෆ්‍රන්ට් ලූප් එකටයි බෑක් ලූප් එකටයි දෙකටම දාලා තමයි අපි දෙවෙනි පේලියේ ඉඳන් ගොතාගෙන යන්නේ. එහෙම මෙන්න මේ තියෙන චේන් එක. මේ පැත්ත හැර උඩ පැත්ත හැරෙවුවාම ෆ්‍රන්ට් ලූප් එකයි බෑක් ලූප් එකයි දෙකම අස්සෙන් තමයි කටුව යන්නේ. ඊට පස්සේ අපි මේ පේලියත් ඒ විදිහට මේ පැත්තට ගොතාගෙන ආව මෙන්න මෙහෙම. ගොතාගෙන ආවහම ළමයි ඔයගලන්ට මෙන්න මෙතන හොයාගන්න පුළුවන් අන්තිමටම දාන තැන. ඔයා මේ පටන් ගන්න සිංගල් ක්‍රොෂේ ඉඳන් මේ පැත්තට මං කිව්වා ගණන් කරන දෙක හරිම වැදගත්. එතකොට අපි දන්නවා දැන් 17ක් තියෙන්න ඕනේ කියලා. එතකොට 1 2 3 4 5 6 7 8 9 10 11 12 15 16 17යි. මෙන්න මේ 17 වෙනි එක ගෙතුවාම ඔයා දන්නවා මෙතනින් එච්චරයි. මෙතනින් එහාට ආයේ ඔයාට ගොතන්න නැහැ. මෙතනට නිකන් තමයි ගොතන්න තියෙන්නේ. අන්න 17. ඊට පස්සේ අපි ආයේ අර ක්‍රමයමයි උපයෝගී කරගන්නේ. මොකක්ද මේක මෙතන චේන් එකක් දාන්නේ නැහැ. මේ විදියට මොනික් පැත්ත හැරෙව්වා. මෙන්න මෙතන තියෙන චේන් එකට එකපාරම අපි සිංගල් ක්‍රොෂේ එකක් තමයි ගොතාගන්නේ. මෙන්න මෙහෙම. ඊට පස්සේ ඒක 1යි කියලා ගණන් කරනවා. ඊට පස්සේ මෙතන 2යි. එන්න එහෙම ගණන් කරගෙන ගොතන්න ඕගොල්ලෝ. 3යි. 4යි. 5යි. ඔය විදිහට දිගටම ගොතාගෙන යන්න. මම පේලි ගොතාගෙන තියෙනවා. පේලි 8ක් දිග 3 4 5 6 7 8. ගොතාගෙන අවසන් කරන තැන මෙන්න මෙතන. මෙතන කටුවෙන් මෙන්න මෙහෙම ලූප් එක තියාගෙන මෙහෙම යාන් එක දාලා පැත්තට අරගෙන ඔයාලට පුළුවන් මෙන්න මෙහෙම තද කරන්න. මෙන්න මේ විදිහට. එතකොට මෙන්න මෙහෙම තියෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේ දෙකේ මැද මෙහෙම නමලා හොයාගත්තට පස්සේ අපි බෝ එකක් තියෙන විදිහට මෙන්න මේක මෙහෙම එකතු කරගන්න. මෙන්න මෙහෙම. අරගෙන ඔයාට පුළුවන් මෙතන පොඩි මැස්මක් දාලා ඕන්න කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මේ බෝල් එකෙන්ම මෙන්න මෙහෙම තියලා මේ බෝල් එකෙන්ම වට දෙක තුනක් මෙහෙම තියලා පිටිපස්ස පැත්තට හරවලා මේකේ මෙන්න මෙහෙම ගැටයක් දාගන්න. මේ විදිහට චුට්ටක් තද කරන්න. ඔයාට පුළුවන් ආයි මේක බෝල් එකෙන්ම ලස්සනට මෙහෙම දෙකක් දාන්න. මෙන්න මේ. ඊට පස්සේ මෙන්න මේ අවසන් කරපු තැන්. මෙන්න මේවා කන පිට පැත්තේ මෙන්න මෙහෙම ලූප් වගේ තියෙන තැන් වලින් ඔයාලට පුළුවන් මෙහෙම කටුව දාලා මෙන්න මෙහෙම ආපස්සට ගන්න. මෙන්න මෙහෙම. මෙහෙම ආපස්සට අරගෙන මේක යාන් මෙහෙම ලූප්ස් දෙක තුනකින් මෙහෙම පටලවල යාන් එක මෙහෙම ආපස්සට යවන්න චුට්ටක්. යවලා ඔයාට පුළුවන් මෙතන ෆැබ්‍රික්
ගම් එකක් තියෙනවා B6000 කියන ගම් එක. අන්නේ ග්ලූ එක චුට්ටක් මෙන්න මෙතන ගාලා ඔයාට පුළුවන් යාන් එක කපන්න. මෙහෙම ටිකක් දුර ගිහින් මේක ගම් ගහලා මේ යාන් එක කපන්න පුළුවන්. ඊට පස්සේ අනිත් පැත්තෙත් එහෙමයි. මේ පැත්තෙත් යාන් එක මෙහෙම අතු පැත්තට අරගෙන යාන් එක හංගනවා කියලා තමයි අපි කියන්නේ මේකට. හැබැයි එකපාරටම ළඟින් කපන්නේ නැහැ. ටිකක් දුර මෙහෙම හංග අරගෙන එන්න පිටිපස්සට. ඇවිල්ලා ගම් ටිකක් ගාලා ලස්සනට ෆිනිෂ් කරගන්න. වඩ පුළුවන් මේක කොණ්ඩ කට්ටකට අලවගෙන කොණ්ඩ කට්ටක් විදියට පාවිච්චි කරන්න. නැත්නම් ඔයාට ලස්සනට ඇඳුමකට පාවිච්චි කරන්න මේවා. මේ ටික යාන් ටික කපලා අයින් කරන්න ඕනේ. ඇඳුමකට කොණ්ඩ කටුවකට හෙයා බෑන්ඩ් එකකට ඕනම එකකට මේක පස්සේ ලස්සනට මෙහෙම දිග ඇරලා හලව ගන්න පුළුවන්. මේ වගේ ලස්සන බෝ එකක් එතකොට ඔයා සිංගල් ක්‍රොෂේ එකකින් කරලා අපේ YouTube එකට හරි Facebook එකට හරි ඔයාට පුළුවන් දාන්න මෙන්න මෙහෙම ලස්සන බෝ එකක්.